මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්තේ. දැන් අපි ආවේ තමිල්නාඩු ප්‍රාන්තේ. ඊට පස්සේ තෙලංගානා, ආන්ධ්‍රා මේ ඉන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තේ ඖරංගාබාද් කියන දිස්ත්‍රික්කයේ මේ අජන්තා පිහිටලා තියෙනවා. ඉතින් අජන්තා කියලා කිව්වහම යුනෙස්කෝ හෙරිටේජ් ඒ කියන්නේ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක්. මේක ලෝක උරුම ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය නම් කරලා තියෙන්නේ. මේ ස්ථානයේ තියෙන සුවිශේෂී වැදගත්කම තමයි මේ ගලක නිර්මාණය කරපු ගුහා සංකීර්ණයක් තියෙන්නේ මේ. අංක 1 ඉඳන් 30 වෙනකන් දැන් නම්බර දාලා තියෙනවා. 1 ඉඳන් අපිට 30 වෙනකන් බලාගෙන යන්න පුළුවන්. අන්තිම හරිය එකක් දෙකක් වහලා තියෙනවා. අනිත් හැම එකක්ම බලන්න අවස්ථාව තියෙනවා. මොකද ඒ තැන්වල සමහර ඒවා චිත්‍ර විනාශ වෙලා තියෙනවා. මොකද මේක දෙවෙනි ශතවර්ෂයේ තමයි ඉදි වෙන්නේ. දෙවෙනි ශතවර්ෂයේ ඉදි වුණාට පස්සේ රහතන් වහන්සේලා වැඩ ඉන්න තමයි මේක සකස් කරලා දීලා තියෙන්නේ. මේ ගුහා සකස් කරලා දීලා තියෙන්නේ. මොකද මේ ස්ථානයේ මේ ගලාගෙන යන ගඟ උපලන්ට දකින්නවා. අද නම් වතුර නැහැ. මේ බාංගුරා කියන ගඟ. බාංගුරා කියන කඳු වැටියේ තමයි මේ අජන්තාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ අජන්තා ලෙන් වල අපේ රහතන් වහන්සේලා වැඩ හිටපු බවට ඉතිහාසයේ සාධක තියෙනවා. ඔයාලා අහලා ඇති සමහර විට චීන දේශ ගවේෂක භික්ෂුවක් හිටියා හියුන්සාන් කියලා. එයාගේ දේශ ගවේෂණ වාර්තාවල තියෙනවා මේ අජන්තාවේ රහතන් වහන්සේලා දැක්ක බවට. ඉතින් මේ ස්ථානේ ගලාගෙන යන්නේ බාංගුරා කඳුවැටියේ බාංගුරා නදිය. අර ආරම්භයේ සනිටුහන් වෙන්නේ අර කෙරවලෙම. ඔයාලට මේ ස්ථානට යන්න පුළුවන් නම් බලන්න පුළුවන්. කෙරවලට මේ යන්න කෝකටත් දැන් ආපු එකේ අපිට කාල වේලාවක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්න. මේක තියෙන්නේ අස්වල ආඩමක හැඩයට. උඩින් අපි ගත්තොත් මම ෆොටෝ එකක් පෙන්නන්නම්. උඩින් අපි ෆොටෝ එකක් ගත්තොත් ඒක තියෙන්නේ අස්වල ආඩමක හැඩයට. ඉතින් ඒ නිසා මේ තියෙන